පළාත් සභා ඡන්දේ මේ අවුරුද්දේ නැහැලු. ඔන්න ඩයිතුල්ලාගෙන් ප්‍රකාශයක්. ඩයිතුල්ලා ඒ දවස්වල ලිප්ටන් වටරවුමේ පස් කෑවා. ඡන්ද ඉල්ලලා. හැබැයි ඉතින් බලයට ඇවිල්ලා දැන් බයේ. පුළුවන් නම් ඡන්දේ තියපල්ලා උඹලා 100ට 3ට බස්සනවා. උඹලා අන්න ඒක හින්දා තමයි ඡන්ද කල් දාන්නේ. ඡන්ද කල් දාන්නේ බයෙවුන්. හැබැයි මහින්ද මහත්තයා ඒ දවස්වල ඡන්ද තිබ්බ වෙලාවට උඹලා තමයි ඡන්ද කල් දාන්නේ. ඉස්සෙල්ලා හිටපු ආණ්ඩුව ඡන්ද කල් දැම්මා. ඡන්ද කල් දාන්න හේතුව තමයි රට වැටිලා තියෙනවා. රට මිනිස්සුන්ට අමාරු ජීවත් වෙන්න ජීවන වියදම වැඩි වෙලා තියෙනවා. ඒ වෙලාවේදී උඹලා කරන්නේ මොකද්ද? ඡන්දේ කල් දාන එක. හැබැයි හරිනම් ඡන්දයක් තියන්න ඕනේ දැන්. පළාත් සභා මැතිවරණය තියන්න හොඳම කාලේ තමයි දැන්. ඒක නිසා ඡන්දේ තියපල්ලා නැත්නම් උඹලා වටලනවා අනිවාර්යයෙන්ම. මිනිස්සු නිකන් ඉන්නේ නෑ. මිනිස්සු දන්නවා උඹලගේ බොරුව. ඒක නිසා ඡන්දේ අනිවාර්යෙන් තියලා බලය වාර දීපල්ලා නැත්නම් වෙන්නේ මිනිස්සු එකතු වෙලා බලව පන්නනවා. ඕක තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම ඒක දෙකක් නෑ. ඩයිතුල්ලට මම මේ කියන්නේ ඔබ තමයි මේ රට අනන්නේ. ඒක නිසා ඔබ පාඩුවේ හිටපන් ඩයිතුල්ලෝ. ඕක තමයි මචං මට අද දවසේ කියන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා.